guys, welcome back to my channel. මොකද වෙන්නේ ඉතින් අද ඉතින් මම අපේ මල්ලිත් එක්කත් මල්ලිත් ඉන්නවා ඉතින්. hi ඉතින් අපේ මල්ලි කතා කරන්න. අයියෙන් කතා කරන්න සුට්ටක් ඇහෙන්නේ නැති ඉතින් මෙයාට. අපේ යාළුවෝ අපි කේව් එකට යන් අපේ මල්ලිට නම් කිසි දෙයක් නැහැ. ඕවගේ නෑ මං කලින් එපියේ මම ඕවගේ තිබ්බ ලූට් ඔක්කොම ගත්තා. අන්නට පැත්තේ හැබැයි ඔයාලට මතකද දන්නේ හේබේල් වගේ තිබ්බ යාළුවනේ. මං ගාව අයන් චුට්ටකුත් හම්බුණා කලින් එපිසෝඩ් එකේ. ඒ වගේ ඩයට් කාපේ අයිටම් එකක් දුන්නා. හරි මම පස්සේ දෙන්න හේබේල් එක උඩට බලමු. ගස්තියක් විලේජ් එකේ තියෙන ගස් කපන්න බෑ හොඳ. විලේජ් එකේ තියෙන ගස් කපන්න බෑ. විලේජ් එකේ තියෙන ගස් කපන්න එපා. කලින් ගත්තන කියන්න රැකිනේ වගේ. ඒ කියන්නේ ලෙඩ ආමරේ. ඒ සීඩ් එක මම කලින්ත් ඔයාලට කිව්වා සීඩ් ඕන කියන්න මම දෙන්න. නමක් දෙන්න. ඔයාට සීඩ් දෙන්න බෑනේ. දෙන්න බෑ. අපි ලස්සන ගේකුත් හදමු. ගියක් හදන්න කලින් පොඩ්ඩක් ලැබ්බෙනවා යාළුවනේ ඔයාලට පේනවා ඉතින්. දෙන්නම ඉන්න හින්දා මල්ලි නිදා ගන්න රෑ වේගෙන ඉන්නේ. මම මේ ගෙදර. මේක ජනෙලි. ඒක. තාම බෑ. මොකක් හරි වෙනවලු නේ දිනෙක. එයා මල්ලි නේද කියන්නේ නේද? ඒ ප්ලේයින් එක කොහොමද කියන්නේ? ඔයාලට මේකේ සවුන්ඩ් වැඩි ඇති මම පොඩ්ඩක් අඩු කරන්නම්. නැත්තම් මගේ කට හොඳ හෙන්නේ නැහැ ඔයාලට. අයියේ ඒක නිසා සවුන්ඩ් අඩුම කරලා තියෙන්නේ. අයියා කොහෙද? මම උඩ ඉන්නේ. මොන? මෙතන උඩ ඉන්නේ. එනකො පොඩ්ඩක් මං ගාව. ඕනේ මම මේ ගහ කුට්ටිය එකත් එහෙම කපා ගන්නවා. අයන් ටිකක් තිය අයන් ටිකෙන් හදා ගන්න ඕනේ බඩු ටික. අපි ටක් කාලා හදාගමු. බඩු එහෙම ගාලා හදාගන්නත් ඕනේ. කේව් එකට යන්නත් ඕනේ. ගෙට යනවා මල්ලි. ඔය එහෙනම් කිව්වා. අයන් ටිකක් කොහෙන්ද? මම ටෙස්ට් එකේ තියෙන්නේ. මං ගාව දෙකක් තියෙන්නේ. එනිදා වුණා. ගානිදාත්තයි. නෑ. මෙන්න මේ ටෙස්ට් එකේ තිබ්බේ. මොනවද ඒවයි? guys අපේ මල්ලි කනවද කොහෙද හොඳටම කනවා වගේ තමයි. අපි මුලින්ම දැන් මේක ප්ලේස් කරලා හදා ගන්න ඕනේ. ස්ටික්ස් ටිකක් හදලා කඩුවක් හදාගමු. අයියෝ අයිස් ටෝන්ද? අය ප්ලේට් එකක් හදන්න මට. අය තියනවා ඉතින් කරන්න කතා. අපි යම් මයිනින් වලට වහිනවනේ.
එනවා මල්ලි මයිනින් වලට. හා මම කඩුවක් හදාන්න. පොඩි වැඩක් තියෙනවා. මට අන්නම අයන් පුච්චන් එන්නේ. තියද? ඩයමන්ඩ් නේ. මේ අයන් ටික පුච්චන්. අපි මේක ඔෆ් ද කැමරාත් ප්ලේ කරපු හින්දා මල්ලිට පොඩි පාඩු ටිකක් තියේ යාළුවනේ. මං ගාව පොඩි ආමරෙකුත් තියෙනවා. ඔයාලට මේකේ සවුන්ඩ් එහෙද මද්ද දන්නෙත් නෑ. මොකද කොහොම හදාගන්න ගත්තේ? පාන්. අපි හදමු පාන්. අයියේ ගේමින් සවුන්ඩ් මදිද දන්නේ ඒ අයියේ පොඩ්ඩක් මේ රෑ කරනෝ උදේ කරනෝ. එහෙම කරන්න බෑ මේ වගේ අපි කලින් අර වෙන වල ගැහුවට. උදේ කරාට ටයිම් එක. එහෙම මේක කරන්න තහනන්නේ. එහෙම කරපුවා සෙට් නෑනේ. ඒක අසාධාරණයි වැඩි. අන්න ඒක හින්දා කරන්නේ. නැත්තම් කරන්න තිබ්බා නැත්තම් බෑ. අයන් ටික නැති මම කවදාවත් පැස්සන නැතිනකම් ඉන්න වෙනවා අපිට. මේකේ අපි කේව් එකක් හොයාගන්න යන්නත් ඕනේ. අපේ මල්ලි දඩවලියක වගේ. අංගා ශීල්ඩ යන්න තිය ශීල්ඩ දාගන්න. අයියේ මේ මට ඔයාලා මේ මොනවද බ්ලොග් මොන බ්ලොග්ද? ලී බ්ලොග් ලී බ්ලොග් නෙවෙයි කෑම. ලී බ්ලොග් නැද්ද? කලින් මම බැඩ්ඩෙක් නෑ. තියෙනවා දෙනවා. thank you. මට ශීල්ඩයක් කළා. මම ශීල්ඩ් එක දාගන්න ඕනේ යාළුවනේ. ඒ අච්චිට හාල් කරමු කොහෙන්ද කොනේ. මම දොර වහන්න. මා දොර වහන්න. ශීල්ඩ් එක දාගන්න යාළුවනේ. මම ශීල්ඩ් එක හදාගත්තා. මගේ සවුන්ඩ් ඇති නේද ඔයාලට? දැන් මම යන්නේ දෙන්න. මම ගාව තියාම එක. පොඩ්ඩක් ඉන්න. ඉතින් අපේ ගෙදරම්මත් ඇවිල්ලා ඉතින් යන්න ඕනේ පොඩ්ඩක්. එයාගේ ෆෝන් එකයි අපේ අම්මගේ ෆෝන් එකයි ගහන්නේ. මලි නිදා ගන්න. ඉතින් එයාගේ ෆෝන් එක ඉල්ලනවා. තව චුට්ට වෙලාවක් බලමු අපි. නිදා ගන්න බෑ. කොට පුළුවන් නිදා ගන්න. අම්මට හුඩු. කීප කෙනෙක් ඇවිල්ලා පිපුරුවා කොහෙන් ආවද දන්ද? දැන් නිදා ගන්න බෑ. මේක එක්කෙනෙක් නිදාගත්තට උදේ වෙන්නේ දෙන්නම නිදා ගන්න ඕනේ. ඒ ඕනේ යාළුවනේ අපි ඉදරම සද්දේ පාරේනවා ඉතින් වීඩියෝ එකක් කරන්න ගියාම මෙන්න මේක ගන්නේ. එනෝ මල්ලි කොහෙද එනෝ? මං ගාව තියා. හෙල්මට් එක බූට් එක. මං ගාව තියේ හෙල්මට් එකයි ස්ටෙස් සෙට් එක. අනියා එනෝ කොයන්න මම හදන් ඉන්නම් ඔයා යමු. මම මගුලක් ගන්න යනවා. එපා වෙන විශාල කාර්යයක් වුණා. අනේ මෙන්න මෙහෙම වරින් මගේ ගෙවල් කඩන්න බෑ. ගෙවල් කඩුනේ පිරුවාලිදී. ඒක තමයි ඉන්නේ කිව්වේ. අත්තා. උඹ නම් වැඩක් නෑ. උඹ මූ ගල්බුසෙක් වගේ ඒක ඔක්කොම කඩු වේද? කොහේදනේ? ඒක තමයි කිව්වේ. අමන්න නේ මිටයි කියලා. මං ගියාර විලේජ් එකේ චුට්ටක් ඈතට තියෙන්නේ.
අනේ පැත්තට ඔන්න පැත්තට මම කඩන යාළුවනේ මල්ලි යන්නේ තාම ඕගානලා ටෙග් එක අමාට නම් පේන්නේ ඔද්දොටක් වගේ නේ ටෙග් එක අර හැලපේ එක්කගේ යනවා ඉවර යන්නේ වැඩක් නෑනේ කතා කරලා අයියෝ මම අපේ ගෙදරම පොඩි පහේ සද්දයන්නේ තියෙන්නේ අනේ මට බෑ ඉන්න මට මන් දන්නවා ඒ මාට ඔයාගෙන ඉන්න ටෙග් එක පේනවා මට දොටේ පේන පොට්ට උරු ඉන්නේ යටද ඉන්නේ ඔව් තරුණ දැක්කම ආයෙත් කඩාගත්තා මට මම කඩාගත්තා කෝල් තියෙන කෝල් කඩාග ඔයාලට කිව්වනේ අයන් මයිනින් වලට යනවා කිය අයන් මයිනින් වලට තමයි මේ ගියේ ඉතින් අයියෝ බං ගෙදරම කට පියානේ එපා වෙනනේ නෝතයිලුම් වයින් නරත්තාගේ පාර සමි අඩෝ මං ඉන්න බ්ලොක් එක කඩන්නේ යාළුවනේ අපි මෙතනින් කියන්නේ ඊළඟ එපිසෝඩ් එකේන අර දැක්කද මොකක්ද ඊළඟ එපිසෝඩ් එකෙන් අපි යනවා එහෙනම් මේ කේව් එකේ මේ ටිකට විතරයි යාළුවාලට මේ කේව් එක පෙන්වන්න විතරයි අද ඉතින් එච්චර දෙයක් නෑ මල්ලි ආවා ඒ දේවල් ටික තවච්චත්තහරු ඕව කඩ කඩ ඉන්න වෙලා නෑ නෝ ඉතින් යාළුවනේ අපි දැන් යනවා ඉතින් ඔයාලට මොකද කරන්න වෙන්නේ ඔයාලා ඉතින් මගේ වීඩියෝ බලනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න ෂෙයා කරන්න මල්ලි එනවා ඉතින් නෑ උඩ ඉන්නේ උඩට ආව කොහොමද මම යාළුවනේ අදට මං ගේන්නේ ඔච්චරයි ඔන්න ස්කින් එක මට ඒක කියන්න අවශ්‍යුණානේ මම අලුත් ස්කින් එකක් දාගත්තා මේ කියන ස්කින් එක අලුත් ස්කින් එක ලස්සනයි නේද මල්ලි එනකෝ මෙතනට වීඩියෝ එක මේ පිටිපස්ස යාළුවනේ හරි එහෙනම් යාළුවනේ අද මං ගේන්නේ මෙච්චරයි එහෙනම් කොල්ලෝ අපි ගියා හැමෝටම ගුඩ් බයි